කොහොමද යාළුවෝ? ඔයාලට පොඩි දෙයක් කියන්න ආවේ. පොඩි කියන්නේ මෙහෙමයි. මේ ඉසින් උත්සව සමයෙන් එන්නේ. ඉස්සරහට බත්ති ගීත අනම්මනම් ඒ වගේ යනවා. මේක පොඩි විශේෂයක් තියෙන නිසා තමයි මම ඔයාලට කියන්න ආවේ. ඉස්සෙල්ලාම හෙන්නලා ඉන්නම්කෝ. සාමාන්‍ය টොප් දෙක. මේ සාමාන්‍ය টොප් දෙක ඉතින් ඔය විදිහටනේ වැටෙන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් ටික තියෙනවා. විශේෂය තියෙන්නේ මෙන්න මේ හැන්ඩල් එකේ විතරයි. සාමාන්‍ය টොප් එක. මොනිටර් එකකුත් තියෙනවා. මම දැන් මේක කතාව කියන්න. ඔයාලට ඉගෙන ගන්න දේකුත් තියෙනවා මේකේ. මේක යන්නේ පන්සලකට යන්නේ. ඉතින් පන්සලකට පූජා කරන එකක්. හරි. එතකොට වැඩේ තියෙන්නේ දැන් මේ පවර් මික්සර් එකත් එක්ක ගොඩක් වෙලාවට මේ මික්සර් එක මේ টොප් දෙකකට අවුට්ඩෝර් වගේ ගහද්දි මදි. පන්සලක වගේ වැඩසටහනක ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය මයික් එකම යූස් වෙනකොට හෝල් එකක් ඇතුලේ වැඩ ටික කරගන්න පොඩි මිදුලක වැඩ ටික කරගන්න ඇති පොඩි පිරිසකට. හරිද? පස්සේ අප්ඩේට් කරගයි පවර් එක මේක. ඉතින් මෙහෙමයි වැඩේ වෙන්නේ. දැන් මෙතන මම ඔයාලට කියන්න ඕන කාරණාව මෙන්න මේකයි. දැන් ගොඩ දෙනෙක් කරයි යනවා මේ මික්සරයක් හරි පවර්ඩ් හරි නෝමල් ඇම්ප් එකක් හරි මේ টොප් දෙකක් කරයි යන පන්සල් වලට කියලා. ඒක වැරදි. හරිද? හේතුව දැන් මෙන්න මේ දෙක දාලා එළියට දාලා බන මඩුව බන කියන තැන කියලා හිතන්නකෝ. ඉතින් එළියට දාලා මේ දෙක දාලා එළියට දාලා දුන්නාම ඉතින් බන කියන හාමුදුරන්ට ඇහෙන්නේ නැහැ. සින්දු කියන කෙනාට ඇහෙන්නේ නැහැ. හරිද? කතා කරන මයික් එක කතා කරන කෙනාට ඇහෙන්නේ නැහැ. හේතුව ඉතින් මේ දෙන්නට දාලා පැත්තකට දාලා තියෙනවා. ඒකට මෙන්න මෙයාගේ මොනිටර් එකක් යූස් කරන්න. අපි සවුන්ඩ්ස් කරන අයටත් දෙන උපදේශය තමයි ඔයාලා මොනිටර් එක ගැන වැඩි හිතන්නේ. හරිද? මේ වගේ පොඩි මොනිටරයක් ඇති. ඇත්තට මේ බෆල් සෙට් එකේම මගේ හිතටම වැදුන සවුන්ඩ්ස් ක්වොලිටි එක තියෙන මෙන්න මේ මොනිටරේ. මේ අඟල් 10 මොනිටර් එකක්. මේක මම නිකන් පෙන්නන්නම්. ඊගා වැදගත් කාරණා මම කිව්වේ නෑ තාම පටන් ගත්තේ නෑ. මේ මොනිටර් එක පෙන්නන්න මෙන්න මේ පෝටබල් මේක ගෙනියන්න ලේසි ඕන තැනක වාහනයක ඇතුළේ වුණත් ගෙනියන්න ලේසි. සීට් එකකට උනත් දාලා ගෙනියන්න පුළුවන්. මේකේ වොට් 150 200ක් තියෙන්නේ. හැබැයි සද්දේ මාරම ක්වොලිටි. කියන්න දෙයක් නෑ. හරි. ඊගා වැදගත් කාරණාව මෙන්න මේ මික්සරේ ගැන මම මේ මික්සරේ කියන්නේ මම ප්‍රොමෝට් කරනවා නෙවෙයි. ගොඩ දෙනේ පවර් මික්සර් පාවිච්චි කරනවානේ. මේ මොනවා හරි වර්ගයක් හෝ වේවා මොකක් හරි පවර් මික්සර් හරි නැත්නම් නෝමල් වෙන මික්සරයක් හරි පාවිච්චි කරනවානේ. වෙන මික්සරයක් පාවිච්චි කරත් වෙනම එක්ස්ට්‍රා ඇම්ප් එකක් යූස් කරලා ඉතින් ලයින් අවුට් එක දෙනවනේ. හරි. ඒක හරි කියන්නකෝ. මේක මොනිටර් එකක් පාවිච්චි කරන මෙන්න මේ හැමෝටම නෙමෙයි නොදන්න අයට මම මේ කියන්නේ ආධුනිකයන්ට කියන කාරණාවක්. මේවා ක්වොලිටි එක ගැන ඒවා ගැන නම් මම මේ කතා කරන්නේ. ඔයාලට වැදගත් දෙයක්. මෙන්න මෙහෙමයි. හරිද? මෙන්න මේ වගේ බෆල් දෙකකුයි මොනිටර් එකයි පාවිච්චි කරනකොට මේ වගේ බෆල් දෙක දාන්න එක පැත්තකට මේ ලෝ බජට් යන එකක් මේ බෆල් දෙක දාන්න අපි හිතමු රයිට් ලෙෆ්ට් එක කියලා. ලෙෆ්ට් එකට දාන්න බෆල් දෙක පැරලල් කරලා. මේකට 4 ohms ලෝඩ් කරන්න පුළුවන් ඇම්ප් එකක් මේකේ තියෙන්නේ. හරිද? පැරලල් කරලා ලෙෆ්ට් එකට දාගන්නවා. රයිට් වෙන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ මොනිටර් එක ඊගාව channel එකට දාගන්නවා. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ මෙයා වැඩි කරා මොනිටර් එක ෆීඩ්බැක් එන්නේ නැති ගානට ඇඩ්ජස්ට් කරගත්තා. එච්චරයි තියෙන්නේ. තව EQ වලින් හදාගන්න ඒවයි කතන්දර ගොඩක් තියෙනවා. ඒවා අවශ්‍ය නැහැ. ඔයාලට ඕන විදිහට සද්ද හදාගෙන මම මේ සරලම දෙයක් කියන්නේ. මේක සරල වුණාට අපේ ආධුනිකයෝ මේක දන්නේ නැහැ. හරිද? يعني මොනිටර් එක බය නැතුව টොප් දෙකක් දෙන්න පුළුවන්. එක පැත්තට මේ 4 ohms ඇම්ප් එකක් මේකේ තියෙන්නේ. ක්ලාස් AB 4 ohms ඇම්ප් එකක් තියෙන්නේ. ඒක නිසා දෙන්න පුළුවන්. එක පැත්තක මේ සරල දෙයක් මම මේ කියන්නේ. මම හෙටන්දට බත්ති ගීත වැඩසටහන් තියෙන ස්කූල් වල පන්සල් වල. ඒක නිසා මේ වගේ පවර් පාවිච්චි කරන ගොඩ පිරිසක් ඉන්නවා පන්සල් වල තියෙනවා. ඒක නිසා මම මේ සෙටප් එක ගොඩ දෙනෙක් මට කෝල් කරලා අහනවා, හාමුදුරුවරුත් අහනවා, මේ ස්වාමින් වහන්සේලා මගෙන් අහනවා මෙහෙමයි මේ මහත්තයෝ මෙහෙම මික්සරයක් තියෙනවා කොහොමද ඇම්ප් එකට කපල් කරගන්නේ අහනවා, නැත්නම් කොහොමද බැලන්ස් කරගන්නේ කියලා අහනවා. ඉතින් ඒකටත් එක්ක උත්තරයක් තමයි මම මේ දුන්නේ අවස්ථාවක් ආපු වෙලාවේ. මෙච්චරයි මම කියන්න තියෙන්නේ. මේ වගේ මොනිටර් টොප් දෙක කපල් කරගන්න 10 හෝ 12 15 වෙනම ඩබල් 15 බෑ. ඩබල් টොප් බෑ. සිංගල් টොප් දෙක කපල් කරගෙන එක පැත්තකට දුන්නා. මොනිටර් එක පැත්තකට දුන්නා. මොනිටර් එක ස්ටේජ් එකේ හරි පුටුව යටින් හරි කොහෙන් හරි තියාගත්තා හාමුදුරුවන්ට හරි නැත්නම් මයික් එකෙන් කතා කරන කෙනාට හරි ඇහෙන්න. ඒ ගානට එයා දෙන්න. මොකද
මයික් එක කතා කරන කෙනාට ඒ කියන්නේ මොකද්ද කියන දේ හොඳට ඇහෙන්න ඕන. එතකොට තමයි වැඩි ලස්සනට ඇදිලා යන්නේ. මේ අවශ්‍ය ගන්නට වැඩි කරගත්තේ. එතකොට මේ ටික ගැන පසුව මම කියන්න මේ 70 200k 1k 5k 12k වගේ තියෙන ඒවා මම පස්සේ කියන්න. ඒවා ටිකක් ලොකු දේවල්. ලොකු දේවල් කියන්නේ ටිකක් ටයිම් එක යනවා. ලොකු දේවල් නෙවෙයි ටයිම් එක යනවා. ඉතින් ওই විදිහට තමයි වැඩේ කරන්නේ. ඉතින් ඔයාලට normal හරි පවර්ඩ් හරි මික්සර් එකකින් මොන විදිය කරත් ওই විදිය තමයි වෙන්නේ. තව දෙයක් මම කියන්නම්. දැන් පන්සල් වල තියෙන අහුජ ඇම්ප් එකක් තියෙනවා. හැම එකම ලවුඩ් ස්පීකර් ඇම්ප් PA ඇම්ප් එකක් තියෙනවා. ඒක කපල් කරගන්නේ මෙන්න මේ දැන් මේ ඔක්ස් මෙතන සෙන් කියලා තියෙන්නේ. හරිද? මේ සෙන් කියන එකට ස්ටෑන්ඩඩ් ජැක් එකක් ගහලා මෙතන PA ඇම්ප් අහුජ ඇම්ප් එකක් නැහැ. අහුජානේ ගොඩක් තැන්වල තියෙන කියන අහුජා කියලා කියන්නම්. මෙන්න මේකෙන් අරගෙන මෙතින් මේකෙන් අරගෙන ඔයා ඒකේ ඔක්ස් ලයින් එකට ඉන් කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ඔක්ස් අවුට් ටික. හරි. ගොඩක් වෙලාවට මේකේ ඉෆෙක්ට් දෙන්නේ නැහැ. මේ මික්සර් වල නැති තියෙනවා තියෙනවා. ඉෆෙක්ට් දෙන්න ඉෆෙක්ට් අවශ්‍ය නැහැ. ලවුඩ් ස්පීකර් ලයින් එකට ඉෆෙක්ට් අවශ්‍ය නැහැනේ. එතකොට මේ ටික හදාගන්න මේ ලයින් එක රිටර්න් එක තියෙනවා. හරිද? ඔක්ස් එක දුන්නා ඔයාලට ලවුඩ් ස්පීකර් ලයින් එකත් මික්සරේ මේජස් එක ගන්නත් පුළුවන්. බෆල් දෙකත් පුළුවන්. හැමදේම කරගන්න පුළුවන්. පැහැදිලි නැත්තම් නැවත මගෙන් අහන්න මේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔන්නෝම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මික්සරේ අවශ්‍ය ටික අහන්න. එතකොට මම නැවත හයිලයිට් කරලා ඒ ටික එවන්න. හරි? බොම් ස්තුති සියලු දෙනාට ඔන්නෝම තමයි සෙටප් එක. ඔයාලට කියලා දෙන්න ඕන නිසායි මම මේක දැම්මේ.